වෙල්කම් you all. මම දමිත. මේ වීඩියෝ එකේදී මම ඔයාලට කියන්න යන්නේ quick tips ටිකක් ගැන Fusion වල තියෙන. ඒ කියන්නේ ඔයාලට මේ tips use කරලා ඔයාලගේ designs ලේසියෙන් කරගෙන යන්න පුළුවන්. අපි පළවෙනි tip එක බලමු. shortcuts keys කොහොමද අපි handle කරන්න කියලා. ඔයාලා S එක press කරාම ඔයාලට පේනවා මම මේ design workspace එක ඇතුලේ දාලා තියෙන shortcuts ටික මේකදී අපිට visible වෙනවා. එතකොට අපි එතනට අපිට අලුතෙන් මොන හරි shortcuts add කරගන්න ඕන නම් කොහොමද ඇඩ් කරගන්නේ කියලා බලමු. මම මේක escape කරලා අපි හිතමු අපිට whole feature එක shortcut එකක් විදිහට දාගන්න ඕන කියලා. එතකොට මම whole කියන එකට ගිහිල්ලා මෙතන settings තියෙන dot තුන click කරලා මෙතනින් මම pin to shortcuts කියන tick එක දෙනවා. දැන් ආයෙ පාරක් මම S එක press කරාම ඔයාලට පේනවා මේ whole feature එකත් මේ box එකට include වෙලා තියෙනවා. ඊට පස්සේ අපිට වෙන workspace එකකට shortcuts add කරගන්න ඕන නම් අපිට ඕන workspace එකට move වෙලා manufacturer workspace එකට යනවා. එතනදී මම S එක press කරාම ඔයාලට පේනවා මෙතනදී face operation එකයි 2D contour operation එකයි තියෙනවා. මම එතනදී මට දැන් face operation එක මේකෙන් අයින් කරගන්න ඕන නම් මට පුළුවන් මෙතනදී face කියලා මෙතන tick එක untick කරන්න. දැන් ඔයාලට පේනවා මම S එක press කරාම face operation එක මෙතනින් අයින් වෙලා තියෙනවා. හරි ඊළඟ tip එක විදිහට අපි බලමු කොහොමද constraints apply කරගන්න කියලා අපේ sketch එකකට. මම මුලින්ම rectangle එකක් create කරගනවා. දැන් ඔයාලට පේනවා මේ ඇඳගත්ත rectangle එකේ lines තියෙන්නේ blue color එකකින් නිල් පාටින් තියෙන්නේ. අපි බලමු. ඒ කියන්නේ මෙයාව constraint නැහැ. මම මෙයාට dimensions apply කරනවා 70 millimeters. මම මෙයාගේ length එක විදිහට 110 apply කරනවා. ඒත් මෙයාව constraint නුනේ නැහැ. ඒකට reason එක තමයි මම මෙයාගේ length එකයි width එකයි මම define කරාට මෙයාව මට move කරන්න. එතකොට මම මෙයාගේ smart dimensions වලින් ගිහිල්ලා origin එකත් එක්ක මෙයාගේ lines වල තියෙන distance එක මම fix කරන්න ඕනේ. මම 20 millimeters දෙන්නම් මෙතනදී. දැන් ඔයාලට පේනවා මෙන්න මේ line දෙක black color වුණා. ඒ කියන්නේ ඒ දෙන්න දැන් constraint වෙලා තියෙන්නේ. මේ line දෙක blue color තමයි. එතකොට මම එයාටත් මේ විදිහට smart dimensions වලින් length එකක් apply කරනවා. දැන් ඔයාලට පේනවා මෙයාගේ තිබ්බ මුළු ඔක්කොම lines ටික black color වුණා. ඒ කියන්නේ මෙයා fully constraint වෙලා තියෙන්නේ. හරි අපි ඊළඟ quick tip එක විදිහට බලමු කොහොමද අපි section analysis එකක් කරගන්නේ කියලා. අපි දැන් මේ වගේ design එකක් හදාගත්තට පස්සේ අපිට cross section view එකක් වගේ බලා ගන්න ඕන නම් මෙතන inspect වල තියෙනවා section analysis කියලා. ඊට පස්සේ අපිට පුළුවන් මොන plane එකෙන්ද අපිට section analysis එකක් කරන්න ඕන කියලා මම මෙතන select කරලා මම මේ plane එක මෙහෙම drag කරගෙන ඔයාලට පේනවා materials නැති areas වලදී ඒක අපිට visible වෙන්නේ අපිට මෙතන right plane එකකින් මේ වගේ section view එකක් බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා මේ විදිහට අපිට ඕන තැනකින් මේක මම okay කරාම මෙන්න මෙතන analysis වල ඔයාලට section එක මෙතන මම මේක unhide කරාම back to normal design මම මේක hide visible කරොත් මේ වගේ අපි create කරගත්ත section එක අපිට බලා ගන්න පුළුවන්. හරි ඊළඟ tip එක විදිහට අපි බලමු කොහොමද අපි හදාගත්ත design එකක තියෙන measurements බලා ගන්න කියලා. මෙතන තියෙනවා inspect වල measure කියලා tab feature එකක්. එතනදී අපිට පුළුවන් මේ වගේ මෙන්න මෙතන line එකේ මම මේ line එක select කරොත් මෙතන මේ line දෙක අතර තියෙන gap එක කීයද? එතකොට යාට තියෙන අනිත් properties මොනවද කියලා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට මේ වගේ hole එකක් select කරොත් එයාගේ radius එක, diameter එක, area එක, ඒ වගේ loop length එක, ඒ වගේ දේවල් අපිට properties විදිහට බලා ගන්න පුළුවන් measure කරලා එන. Thanks for watching.